හයිටල් හර්නියාවක් යනු කුමක්ද? සාමාන්‍යයෙන් අපේ උදරය සහ පපුව වෙන් කරන ප්‍රාචීරය ඩයෆ්‍රම් නමින් හැඳින්වෙන මස්පිඬු පටලයක් තිබෙනවා. අපේ ආහාර මාර්ගය පපුවේ සිට උදරය දෙසට ගමන් කරන්නේ මේ ප්‍රාචීරයේ ඇති කුඩා සිදුරක් හරහායි. හයිටල් හර්නියාවක් ඇතිවන්නේ උදරයේ තිබිය යුතු ආමාශයේ කොටසක් මේ සිදුර හරහා පපුව දෙසට නැරායීමෙනුයි. මේ බොහෝ දෙනෙකුට ඇතිවිය හැකි තත්වයක් වුවත් එහි රෝග ලක්ෂණ ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ප්‍රධාන රෝග ලක්ෂණ. හයිටල් හර්නියාවක් ඇති විට ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ප්‍රතිවාහී රෝගය හා සම්බන්ධ ලක්ෂණයි. ආහාර ගැනීමෙන් පසු හෝ රාත්‍රී කාලයේදී පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන දැවිල්ල. ආමාශයේ ඇති ආහාර හෝ අම්ලය නැවත උගුර දෙසට පෙමිනීම. ගිලීමේ අපහසුව. සමහර විට ආහාර ගිලීමේදී යම් බාධාවක් දැනීම. පපුවේ හෝ උදරයේ ඉහළ කොටසේ වේදනාව. හර්නියාව විශාල නම් එය පෙනහළු තෙරපීම නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැකියි. නිතර ඉක්කාව ඇතිවීම. මේ ඇතිවීමට හේතු ප්‍රාචීරයේ ඇති මස්පිඬු දුර්වල වීම මෙයට ප්‍රධානතම හේතුවයි. එයට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් අතර මෙය බහුලයි. ශරීරයේ බර වැඩිවීම නිසා උදරයට ඇතිවන පීඩනය. කාන්තාවන්ට ගර්භණී සමයේදී උදරයේ ඇතුළත පීඩනය වැඩිවීම. නිරන්තරයෙන් කැස්ස හෝ තැටමීම. මලබද්ධය නිසා නිතර තැටමීම හෝ අධික කැස්ස මගින් ප්‍රාචීරයට පීඩනයක් ඇති කිරීම. වැරබි ආකාරයට අධික බර එසවීම. මෙය පාලනය කරගන්නේ කොහොමද? ප්‍රතිකාර සහ පුරුදු. බොහෝ විට හයිටල් හර්නියාව සැත්කමකින් තොරව ජීවන රටාවේ විනස්කම් මගින් පාලනය කළ හැකියි. දිනකට විශාල වේල් 3ක් වෙනුවට කුඩා වේල් 5ක් 6ක් ලබා ගන්න. ආහාරගත් සැනින් නිදා නොගන්න. නින්දට අවම වශයෙන් පැය 3කට පෙර ආහාර ගන්න. හිස කොටස ඉහළින් තබා නිදා ගන්න. ඒ කියන්නේ නිදා ගන්නා විට කොට්ටයක් ආධාරයෙන් හිස සහ පපුව මට්ටම උදරයට වඩා ටිකක් ඉහළින් තබා ගන්න. තෙල් අධික ආහාර, ඇඹුල් සහිත ආහාර, චොක්ලට්, කැෆෙයින් සහ දුම්පානයෙන් වැළකීම සුදුසුයි. නිසි ශරීර බරක් පවත්වා ගැනීම වඩාත්ම වැදගත්. ඔබ අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් මෙම රෝග ලක්ෂණ පපුවේ අමාරුවකට heart attack වකට සමාන විය හැකි නිසා දැඩි පපුවේ වේදනාවක් හෝ හුස්ම ගැනීමේ වේගවත් අපහසුාවක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබට මෙවැනි ලක්ෂණ තැදින් දැනෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වී එන්ඩොස්කෝපි පරීක්ෂණයක් වැනි පරීක්ෂණයක් මගින් මෙය තහවුරු කර ගැනීම වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව දැනුවත් කිරීම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.